ඔයාලට පොඩි බඩගින්නක් හැදුනොත් මොකද කරන්නේ? බිස්කට් එකක් කනවා. හැබැයි මම දැන් කියන කෙනා නම් පොඩි බඩගින්නක් හැදුනම කන්නේ ළඟ තියෙන බ්ලේඩ් එකක්, බල්බ් එකක් වගේ දේවල්. ඔව් ඔයාලට වුණා හරි ඒ දේවල් තමයි. එතකොට මම මේ කියන කෙනාට ලොකු බඩගින්නක් ආවොත් මොනවා කරයිද? ඒව දැනගන්න නම් මුලින්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ටිකටම වීඩියෝ එක බලන්නකෝ. හරි. ඔයාලා අද වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකේ දැක්ක විදිහටම අද අපි කතා කරන්නේ මයිකල් ලොටිටෝ හෙවත් සියල්ල කන මිනිසා නමින් ප්‍රසිද්ධ වුණු ප්‍රංශ ජාතිකයෙක් ගැනයි. මොහු මෙලෙස ප්‍රසිද්ධියට පත් වුණේ ඔහුගේ අසාමාන්‍ය ආහාර පුරුදු හේතුවෙන් තමයි. මෙයා ලෝහ, වීදුරු, රබර් වගේ සාමාන්‍ය මිනිසෙකුට ආහාරයට ගැනීමට තබා සිතීමටවත් නොහැකි ආහාර තමයි ආහාරයට අරන් තියෙන්නේ. ඔයාලට තව පුදුම හිතෙන දෙයක් කියන්නද මම? මෙයා සෑල්ලු ගුවන් යානයක්ම ආහාරයට අරන් තියෙනවා. ඒක ආහාරයට අරන් තියෙන නම් මෙයාට ලොකු බඩගින්නක් ආව වෙලාවක අර මම උඩින් ඉන්ට්‍රෝ එකේදී කිව්වේ අන්න ඒ වෙලාවට. මෙයා 1959 ඉඳන් 1997 දක්වා කාලයේදී සම්පූර්ණ ගුවන් යානයක් ඇතුළුව ටොන් 9ක් පමණ ලෝහ ආහාරයට අරගෙන තියෙනවා. මේ විදිහට මෙයාගේ අසාමාන්‍ය ආහාර රටාව නිසා මෙයා ගිනස් ලෝක වාර්තාපතරත් එකතු වෙලා තියෙනවා. හොඳ වෙලාවට නේද මෙයා වගේ එක්කෙනෙක් හිටියේ. නැත්තම් ඉතින් ඔයාලට වෙන දේ හිතා ගන්න පුළුවන් නේ. මෙයාගේ මේ අසාමාන්‍ය ආහාර රටාවට හේතුව පිකා කියන රෝගී තත්ත්වයයි. පිකා කියන්නේ සාමාන්‍ය නොවන ආහාර ගැනීමට ඇති අසාමාන්‍ය ආශාවක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. මේ අරුම පුදුම මිනිසා 1950 වසරේදී උපත ලබා 2007 දී තමන්ගේ 57 වෙනි වයේදී මිය ගියා. හරි, අදට වීඩියෝ එක ඉවරයි. වැඩිය හොඳ නම් දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න. හරි බුක්ව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න යන්න අමතක කරන්න එපා.